टीच අපේ හොඳ ටීච නහස ළමයි ආයිබෝවන් කියන එකේ තේරුම දන්නවද? අපිට ආයිබෝවන් කියන්නේ ආයුෂ බොහෝ වේවා කියන එක. හොඳයි. උඹ මේ මගුලක් කතා කරනවා. අමර අපේ තාත්තා එක දවසක් මට කිව්වා. ඒ මොකද? එක දවසක් මං තාත්තට ආයු වැඩි වේවා කිව්වා. තාත්තා කියද්දි ආයු වැඩි වෙන්නේ කොහමද බල? තුන් වේලෙන් එක වේලයි කන්නේ. කරවල කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ කිව්වා. වැඩි වෙයි කිව්වා ආයුෂ. අමර වාඩි වෙනවා. හරි මේ අහන්නකෝ. මං කිව්වා මගේ රට ගැන රචනාවක් ලියාගෙන එන්න කියලා. ලියාගෙන ආවද හැමෝම? ඔව් ටීචර්. පහන් කියවන රචනාව මගේ රට ශ්‍රී ලංකාවයි. මගේ රට වටකර මහ මුහුදක් ඇත. ඉන්දියන් සාගරයේ මුත්වැටිය ලෙස හැඳින්වෙන්නේ මේ මගේ රටයි. මගේ රටේ පුංචි දියඇලි, ගංගා, කඳු වැටි වගේ බොහෝ දේවල් පිටා ඇත. බොහොම හොඳයි පහන්. ඊළඟට කවුද රචනාව කියවන්නේ? මං කියන්නම් ටීචර්. කියමු බලන්න. මගේ රටේ හොන්ඩුවයි. හොන්ඩුව වටේටම රසම රස ලුණු රස වතුර තිබේ. හොන්ඩුව ඇතුලේ පට්ට උස දියඇලි හා දිගම දිග ගංගාද පිහිටා තිබේ. අමර නවත්තනවා. කවුද මේ ලංකාවට හොඳෝ කියනවා කියලා? ඇයි ටීචර්? අර ටීවී එකේ මාමලා කියනවා මම බලාගෙන. ඇති රචනාව ඇති. අයි පාඩමට යමු. මොකේද යන්නේ ටීචර්? අයියෝ පිස්සෝ. වාඩි වෙනවා. टीच අපේ හොඳ ටීච නසීවිවි උනේ යමම් ජුවේ උවේ උයුජන් දින්තර කියන්න බලන්න නම් සීනේ මොකද්ද කියලා? ඊට මම වෛද්‍යවරයෙක් වෙලා අපේ රටේ ඉන්න අසන්න රෝගීන්ව සුවපත්. ලක්කන මම දක්ෂ ගායකයෙක් වෙන්න ආසයි. හරි හොඳයි පුතේ. මලි කියන්න බලන්න. මම ගුවන් යානා නියමිත වෙලා මුළු ලෝකෙටම සේවය කරන්න ආසයි. අමර කියන අඟ සීනේ මොකද්ද? ටීචර් මම ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙන්න ආසයි. මොකක්? තාත්තා කෙනෙක් කියලා මොනව කරන්නද? ටීචර් තාත්තා කෙනෙක් වෙන්න රජ වෙන්න. ඒ කොහමද? අයියලා කියලා දෙන්නේ කවුද? මගේ ලෝකේ රජ්ජුරුවන් වයි තාත්තේ කියලා මං තාත්තා කෙනෙක් වෙලා පුතාට හරි රජ වෙනවා ටීචර්. අමරගේ මොලේ තමයි මොලේ. හරි ළමයි. පොත් ගන්න විශේෂ කරුණු ටිකක් තියෙනවා ලියා ගන්න. टीच අපේ හොඳ ටීච නසීවිවි උනේ යමම් ජුවේ උවේ උයුජන් टीच අපේ හොඳ ටීච නසීවිවි උනේ යමම් ජුවේ උයුජන් टीच අපේ හොඳ ටීච නසීවිවි උනේ යමම් ජුවේ උයුජන් බාප්පේ ඔයා දන්නවද පයිතගරස් ප්‍රමේය? මේ බං ඔබ මේ පයිතගරස් මගුලක් කතා කරනවා. මම මේ කහයි ගලව ගන්න ක්‍රමයක් වෙනවා බං. බාප්පා ගමට මහ ලොකු වාස් නේද? මෙහෙමනේ බං කොල්ලෝ. ගමේ උන්ගේව කැඩුනොත් බය නෑ බං. උන්ටම කියලා අලුතෙන් කෑල්ලක් ගෙන්න ගන්න ඕනේ බං. එච්චරයිනේ බං. ගමේ මිනිස්සුන්ට බුස්සර නැණී බාප්පි. ඔය කොයි භාෂාවක් කරන්නේ ඕකනේ බං. අප්පා දන්නවද නිව්ටන්ගේ තුන? මං කොහමද බං දන්නේ නිව්ටන්ගේ තුන? ඕන නැති දේවල් නම් කියන් ඉන්නේ බා පුතෝ ආ. අයියෝ බාප්පේ මං කිව්වේ විද්‍යාඥ අයිසෙක් නිව්ටන්ගේ තුන්වෙනි නියමය ගැන. මම හිතුවේ මේ අර අල්ලපු අත්තේ ඉන්න මේ නිව්ටන්ගේ නම කිව්වා කියලා පොල් කඩන නිව්ටන්ගේ නම කිව්වා කියලා මම හිතුවේ පොඩි එකෝ.
ටීච අපේ හොඳ ටීච නහසී විවියුවේ අයියා මම් ළමයි අපි අද ඉගෙන ගන්නේ සරල රේඛා ගැන. ටීචර් ඒවනම් ගොඩක් ලේසි ඇති නේද ටීචර්? ඒ මොකද? ටීචර් සරල කියන්නේ ඉතින් ලේසි කියන එකනේ. අමර වාඩි වෙනවා. ටීච අපේ හොඳ ටීච නහසී විවියුවේ අයියා මම් ජුවේ උවේ උවේ උවි උජන් ටීච අපේ හොඳ ටීච නසීවි උබේ අයියා මං ජුවේ උවේ 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 උදන් ටීච අපේ හොඳ ටීච සීලක්ෂය සිටින කමල් සීලක්ෂය දක්වා ගමන් කිරීමේදී DE රේඛාව හරහා ගමන් කිරීමේදී ඒ ලක්ෂය හමු වේ. එහිදී DE රේඛාව ඡේදනය වේ. එතකොට ළමයි මේක වෙන්නේ කමල් මේ රේඛාව හරහා ගමන් කරනකොට DE රේඛාවේදී ඒ ලක්ෂය තමයි ඡේදනය වෙන්නේ. තේරුණාද ළමයි? අමර ඕ ටීචර් කමල්ට ඒ ලක්ෂය හම්බුනාම මොකද වෙන්නේ ආ? ටීචර් කමල්ලේ ලක්ෂෙම තියාගයි. දැන් ප්‍රශ්නත් වැඩිනේ ටීචර්. අමර එහාට එනවා. ඊය ගහන්න දෙන්න නිදා ගන්නවා. ඉගෙන ගන්න මඩි කකට දෙන්නේ නැහැ. පන්තියේ නිදා ගන්න පිසි කරින්නද? දැන් පන්තිය කරින්න. ආයෙ එන්න බා පන්ති. ටීචර් බෑ ටීචර් අයියන්. ටීච අපේ හොඳ එනවා මෙතන කියලා මම ඉගෙන ගන්න දෙන්නේ. ටීච නසී ඉවිවියුනේ අයියා මම් ජුවේ උවේ උවේ උජන් මුනිසිරිපා සිඹිමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මද සුළඟයිනේ එන්නේ මගේ පුතා නිදියන්නේ මුනිසිරිපා සිඹිමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මද සුළඟයිනේ එන්නේ මගේ පුතා නිදියන්නේ අයියෝ අදත් ආවද බං ප්‍රශ්න පත්‍රය අරගෙන නෑ නෑ මං අද ප්‍රශ්න අහන්න නෙවෙයි. එහෙනම් අයියා දන්නවද ලංකාවට කියන අලුත්ම නම? මොකද්ද බං ඒ දන්නේ නැද්ද ලංකාවට කියන අලුත්ම නම හුණ්ඩුව? අපේ පන්තියේ අමරයා කිව්වේ. අඩෝ ඒක නරකම නෑ බං අයියා කවිකාරයනේ කියනවා බලන්න මගේ රට ගැන කවියක්. මේ රට මගේ රට මා ඉපදුණු රට හැදෙන්න වැඩෙන්න රට මගේම මව් රට අයියෝ බං අයියේ ඔබ කිව්වේ සින්දුවක්නේ මං කිව්වේ කවියක් කියන්න කියලා. ආ ලොකු කවිකාරිය කවියක්වත් කියන්න. බට මම Kirikal Kirishinawa Kamana Bimala Nakama Kirikal